Welcome to අපේ ජයකොඩි සම්මාන උළෙල. මෙන්න පළමු සම්මානය. හොඳම වලි පටන් ගන්න ජයකොඩි සම්මානය. ලෝචනා ජයකොඩි. අනේ මේ සෙනුර මගේ කටවුස ගන්න මම අවසර දෙනවා මේ ඇතුලිය. වැඩිම වෙලාවක් වොෂ්රූම් එකේ සිටිනාට හිමි සම්මානය දිනා ගන්න ලබන්නේ සෙනුර. හොඳම වැඩි සොයන්න පුෂ්පිකා ජයකොඩි. පේමන්ට් එකේ ලාභට ගත්තු එකත් පැඩිලාද කොහෙද? වැඩියෙන්ම අමතක වෙන කෙනාට හිමි සම්මානය දිනා ගන්න ලබන්නේ චූටි ජයකොඩි. මොකද මේ කරන්නේ? ඇයිද මෙතන ආවේ? මේක ගන්නනේ ආවේ. වැඩිම දවසක් ඩයට් කරන්න ගත්ත ජයකොඩි රන් සම්මානය දිනා ගනු ලබන්නේ ලෝචනා ජයකොඩි. හරි හරි මම හෙට ඉඳන් ඩයට් කරනවා. වසරේ වැඩිම සල්ලි නාස්තිකාරයා සෙනුර. දැන් මන්ද සල්ලි නාස්ති කරන්නේ. දැන් ඔයා කියන්නකෝ බලන්න. ඔයා සල්ලි ඉතුරු කරන් කරපු එක වැඩක්. දරස් 11 සුපිරි සේල් එකෙන් මං අපි හැමෝටම මූස් ඇඳුම් ඕඩර් කළා. මේ සැරේ මූස් එකේ දීලා තියෙන ඔෆර්ස් වෙන කවුරුවත් මීට කලින් දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. 50% 70% ෆ්ලැට් ඩිස්කවුන්ට් උත් තියෙනවා. මම නත්තලට තෑගි දෙන ඒවත් දැම්මම අරගෙන සල්ලි ඉතුරු කරගන්නවා. මේ උඹලා එහෙනම් මේ සැරේත් මූස් එකෙන් අලුත් ඇඳුම් අරගත්තා. ඈ මට හැමදාම මේ ඇඳුම විතරයි. මෙන්න ජයකොඩි සම්මාන උළෙලේ අවසාන සම්මානය. හොඳම කම්මැලියාට හිමි සම්මානය ජයග්‍රහණය කරගනු ලබන්නේ ලෝචනා ජයකොඩි. එන්න ලෝචි සම්මානය ගන්න. අනේ සෙනුර ඔයා එන ගමන් ඕක අරන් එන්නකෝ. මට ඔතෙන්ට එන්න කම්මැලි.